කැප්ටන් ජින්ජර්පෝස් ඔහුගේ සූපවේදී තොප්පිය වෙනුවට හිස්වැසුමක් පැළඳගත්තා. ඔහු ඔහුගේ මිනි සබ්මරීනගේ ගැඹුරුම සාගරයේ ගවේෂණය කිරීමට සූදානම් වුණා. මිනි සබ් එක වර්ණවත් කොරල් පර සහ දිලිසෙන මාළු රංචු පසු කර ගැඹුරට කිමිදුණා. ජලය මැජික් එකකින් මෙන් දිලිසුණා. කැප්ටන් පෝස් පැරණි තෙත් සිතියමක් දිගහැරියා. එය යෝධ දිදුලන බුබුලකින් සලකුණු කළ සැඟවුණු ගුහාවක් පෙන්눔 කළා. ඔහු ප්‍රවේශමෙන් ඔහුගේ සබ්මරීනය පටු ආරුක්කුවක් හරහා ධාවනය කර පුරාවෘත්තමය බුබුලු ගුහාවට ඇතුළු වුණා. කුඩා බුබුලු දහස් ගණනක් ඔහු වටා පාවෙමින් තිබුණා. එකිනෙහිම ආලෝකය අඩු වුණා. යෝධ මිත්‍රශීලී පෙනුමක් ඇති නමුත් අත්පා නොගැලපෙන දැල්ලෙක් ගුහාවේ නිධානය සමග සෙල්ලම් කරමින් මාර්ගය අවහිර කළා. කැප්ටන් පෝස් උපක්‍රමය දැන සිටියා. ඔහු දැල්ලට ඔහුගේ රහස් ආයුධය පිරිනැමුවා. යෝධ රසවත් මීපෙනි රසති මත්ස්‍ය බිස්කට් එකක්. දැල්ල සතුටින් බිස්කට් එක කනාටරි කැප්ටන් පෝස් නිධානය අල්ලාගත්තා. දිලිසෙන රන්කාසි සහ මැණික් වලින් පිරුණු පෙට්ටියක්. දැල්ලා අතක් සෙලවීමෙන් සමුදුන්නා. කැප්ටන් පෝස් නිධානය සුරක්ෂිත කරගෙන ඉක්මනින්ම සබ්මරීනය බුබුලු ගුහාවෙන් පිටතට ධාවනය කළා. මිනි සබ් එක ගැඹුරු නිල් සාගරය පසු කර වේගයෙන් ඉහළට නැග්ගා. මතු පිටට ඉහළින් හිරු එළිය දිදුළුවා. මෙහෙයුම සම්පූර්ණයි. නැවත බෝට්ටුවට පැමිණි කැප්ටන් පෝස් ඔහුගේ නව මිතුරා වූ හුරුබුහුටි කුඩා මුහුදු ලිහිණියෙකු සමග රසවත් මාළු බිස්කට් එකක් බෙදාගත්තා. මොන තරම් දවසක්ද!